තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකය YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරමු මොකක්ද මේ 6-4 කියන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති මේ ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන දර්ශන යනකොට මේ යටින් දානවා 6-4 නොදත් දරුවාට මේ පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් මේ 6-4 කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම සමහරට උගුළු දෙමව්පියෝ විදිහටවත් සමහරට මේක මොකක්ද කියලා හරියට දන්නේ නැතුව ඇති. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකක්ද මේ 6-4 කියන්නේ කියලා. ඉතින් මෙතන මේ 6 කියලා අදහස් වෙන්නේ ඇත්තටම දිව්‍ය ලෝක 6. එතකොට 4 කියලා අදහස් කරන්නේ සතර අපාය. ඉතින් මේ දිව්‍ය ලෝක 6 මොකක්ද? චාතුම් මහරාජිකීය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්ති. එතකොට සතර අපාය, අසුර අපාය, ප්‍රේත අපාය, තිරිසන් අපාය, නිරය. මෙන්න මේ ටික ගැන තමයි මේ 6-4 කියලා අදහස් කරන්නේ. ඒතකොට මේ 6-4 නොද දරුවා කියලා කියන්නේ මේ දිව්‍ය ලෝක 6 සහ මේ අපායවල 4 ගැන නොදත් ඔබේ දරුවා ගැනයි. ඉතින් දරුවන්ට 6-4 කියා දෙන්න කියලා කියන්නේ මෙන්න මේ දිව්‍ය ලෝක 6 ගැන සහ අපායවල 4 ගැන කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. පව් කරොත් අපාය යනවා, පින් කරොත් දිව්‍ය ලෝක යන්න පුළුවන් කියන එක ගැන තමයි ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕනේ. ඉතින් දෙමව්පියෝ විදිහට අපේ යුතුයකම තමයි දරුවන්ව කුඩා කාලේ ඉඳන්ම පව් වැඩ වලින් ඈත් කරලා පිනට යොමු කරන එක. කුසලය අකුසලය ගැන ඔවුන්ට කුඩා කල සිටම තේරුම් වේරුම් කරලා දෙන එක. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මතකතුව අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ ඊළඟට දාන වීඩියෝ බලන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට තෙරුවන් සරණයි.